සුබ දවසක් හැමෝටම. ඔයාලා ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ මම ආපහු පටන් ගත්ත මගේ පුංචි business එක ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක අදහස් share කරගන්නේ. ඉතින් මම මීට කලිනුත් මම අවුරුදු 2කට විතර කලින් මම පටන් ගත්තා scrunchies මහන්න. හැබැයි මම ඒක ටික දවසකින් නතර කරා. ඊට පස්සේ ඉතින් මේ මම ඇහුවෙම නෑ පටන් ගන්න කියලා හිතුවේ. මොකද තමන්ගේම දෙයක් පුංචියට හරි කරන එක පටන් ගන්න එක ඇත්තටම හොඳයි. ඒක ගෑනු ළමයිද පිරිමි ළමයිද කියලා නෑ. ඉතින් ඕන කෙනෙක් තමන්ගේම දෙයක් පුංචියට හරි පටන්ගෙන කරගෙන යන එක ඇත්තටම ඒක හොඳයි. ඒ නිසා තමයි මමත් ආපහු පටන් ගන්න කියලා හිතුවේ. ඉතින් මම දැන් මේ කරන්නේ මේ ටික මේ ආපහු චෙක් කරගන්න. දැන් නූල් එහෙම තියෙන්න පුළුවන් නේ. ඒ නූල් ටික කපලා ඒ ටික අපි දෙන දේ හරියට දෙන්න ඕනනේ. මේ ඉතින් ඒ නිසා තමයි මම මේ ටික මේ ආපහු චෙක් කරනවා නූල් තියෙනවද ඒ දේවල් තමයි මම මේ බලන්නේ. ඉතින් අනිත් දේ තමයි අපි දෙයක් කරගෙන යද්දී ඉතින් ලේසි නෑ. මං කියවනේ මං කලින් පටන්ගෙන අපහු නැවැත්තුවා කියලා. ඉතින් මං ඒ නැවැත්තුවේ මට ෂොප් වලට යන්න එපා වෙන හින්දා තමයි මං අපහු නැවැත්තුවේ. මොකද මං ෂොප් වල ගියාට ඒ ටික විකුණගත්තා. මේ අර කම්මැලිකම නිසා තමයි ඉතින් මම නිකන් හිටියේ. මං කිව්වනේ ඔයාලට මේ මම ස්ක්‍රන්චීස් විතර නෙමෙයි මේ පාර පටන් ගත්තේ hair clips එහෙමත් හදනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ හදාගත්ත hair clips ටිකක් තමයි මේ තියෙන්නේ. මම මුලින්ම පැකට් ගොඩාක් හදාගත්තේ නැහැ. ඉතින් පැකට් පොඩි ප්‍රමාණයක් තමයි හදාගත්තේ. අපි කොහොමද කියලා බලන්න ඕනනේ විකිනෙන්නේ. ඒ නිසා මම පුංචි ප්‍රමාණයක් තමයි මුලින්ම හදාගත්තේ. දැන් මම මෙතන ස්ක්‍රන්චීස් උනා පැකට් 10කට තමයි ස්ක්‍රන්චීස් හදාගත්තේ. ඒ කියන්නේ එක පැකට් එකකට මම ස්ක්‍රන්චීස් 10 දාලා පැකට් 10ක් හදාගත්තා. ඉතින් මේ විදිහට විකිනෙන විදිහ බලලා තව හදනවා. මුලින්ම ලොකු ප්‍රමාණයක් හදලා තේරුමක් නැති නිසා. අනිත් දේ තමයි දැන් ස්මෝල් බිස්නස් කරන්න ගොඩාක් අය කැමති. තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි මේ දේවල් හදන්නත් දන්නවා අපිට දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් හදලා අපි කොහෙටද දෙන්නේ? කාටද අපි මේ දේවල් විකුණ ගන්න කියන එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ. ඉතින් මාතෝ වගේ තමයි. ඉතින් එහෙම හිත ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මුලින් අමාරුයිනේ. මුලින් කට්ටක් කන්න වෙනවා අපිට මේ මොන දේ කරන්න. ඉතින් දැන් අර මං කලින් අර පටන් ගෙනත් මං නැවැත්තුවේ මොකද මේ ෂොප් වලට යන එක එපා වෙනවනේ කියලා තමයි මාත් නිකන් හිටියේ. ඉතින් එහෙම ඉඳලා ආය අවුරුදු 2කට පස්සේ මම දැන් ආපහු පටන් ගත්තේ මේ අපි ටිකක් මහන්සි වෙන්න ඕන මුලින් අපේ බිස්නස් එක මොනවා හරි කරනවා. අපි මේ දේවල් ෂොප් වලට සෙල් කරන්න ගියාම අපිට ආපහු ඕඩර් එකක් එයාලගෙන් එන්න පුළුවන්. තව ටිකක් වැඩිපුර හදලා ගෙනත් දෙන්න කියලා මේ ගෙනත් දෙන්න කියන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි බිස්නස් එක ටික ටික දියුණු කරගන්න. ඉතින් ඒක මම තව සෝෂල් මීඩියා වල වලට පුළුවන් මේ දේවල් දාන්න. ඉතින් මෙන්න මේ වගේ මල් වාස් ටිකකුත් මම මෙතන මල් වාස් 7ක් තියෙනවා. ඉතින් මේ මල් වාස් නම් මම නෙමෙයි හදන්නේ. අපේ අක්කා තමයි හදන්නේ. ඉතින් යාගේ ඒ හදන ටිකකුත් මම දැන් ෂොප් වලට මේවා දාන්න යන නිසා ඒක මම ඉල්ලගත්තා මේ දාන්න. ඔන්න දැන් ඉතින් ස්ක්‍රන්චීස් පැකට් 10ක් මම හදලා ඉවරයි. දැන් තියෙන ඉතින් මේ ටික කඩවල වලට අරගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න කැමති නම් ඒ කියන්නේ හිත ඉන්න එපා. සාමාන්‍ය පොඩි ගාණක් ඉතින් ඔයාලට මුලින් වියදම් වෙයි අවශ්‍ය දේවල් ටික ගන්න. ඒ ටික අරගෙන පොඩියට කරගෙන යන්න. ඔයාලගේ ළඟ තියෙන කඩවල වලට ගිහිල්ලා ඒ ටික විකුණ ගන්න බලන්න. මේ මුලින්ම ඉතින් ටිකක් අමාරුයි අර මං කිව්වා වගේ. හැබැයි අතාරින්න එපා. අපි ටික ඉස්සරහට යද්දී මේ දේවල් ඔක්කොම හරියනවා. ඒ නිසා හිත ඉන්න නැතුව හැමෝම Taman කැමති ආස දෙයක් පුළුවන් දෙයක් පටන්ගෙන කරන්න. ඉතින් මේ වගේ දැන් කරගෙන යන කෙනෙක් නම් මේක බලන්න. ඉතින් එයාලගේ හැමෝගෙම මේ දේවල් ගොඩාක් සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා. ඒ වගේම ඔයාලා මගේ channel එකට කැමති නම් subscribe කරන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් නැවතත් මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් මේ ෂොප් වලට දාලා. මොකද මම මේ දේවල් විකුණ ගත්තාට මොකද කියලා මම තව වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.